AI වීඩියෝ එකක් නෙවෙයි මේ ඉන්නේ. මෙයා ගැන තොරතුරු හොයද්දී ලැබුණු නම සිංහල නම නම් රන් පිළිහුඩුවා. අපේ ගෙදර එළියේ ගෑස් ටැංකිය තියන්න හදලා තියෙන ස්ථානයේ තමයි මෙයාලා මේ විදියට වැලි ගෙනල්ලා දාලා තිබුණේ. ඉතින් මෙතන අපේ ගෙදර හොදන්න තියෙන වලං සහ හොදපු වලම් මෙතන තමයි තියන්නේ. මේකේ උඩ ඉතින් ඒකටත් වැලි ගෙනල්ලා කීප වතාවක් පහුගිය දිනවල දාලා තිබ්බා. ඒ වැරද්දට මම තමයි අම්මට වැරදිකාරයා වුණේ. කොහොම වුණත් අද හොරු දෙන්න අතට අල්ලගන්න ලැබුණා. මෙයා සාමාන්‍ය වර්ධනය වෙන්නේ පුංචි ගෝල්ඩ් ෆිෂ් මාළුවෙක්ගේ ප්‍රමාණය වගේ තමයි. ඉතින් හරිම ආකර්ෂණීය වර්ණ රටාවක් සහ දකුණු කළු පක්ෂියෙක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙයා අපේ රටේ දකින්න ලැබෙන පුංචිම පිළිහුඩු විශේෂය කියලා හඳුන්වන්න පුළුවන්. එයාලා මේ විදිහට මේ සාමාන්‍ය පිළිහුඩුවන් ඇල්ලක වගේ අර උස්කණ්ඩියක වගේ හදන කුහරයක තමයි මෙයාලා බිත්තර දාන්නේ. ඉතින් කිරිල්ලි සහ කුරුල්ල අතර ලොකු වෙනසක් නැහැ. දෙන්නම එකම පැහැයෙන් එකම වර්ණයෙන් තමයි දැක ගන්න ලැබෙන්නේ. ඉතින් දෙන්නම එකතු වෙලා තමයි මේ විදිහට ඇල්ල හාරලා ඒ වැලි ටික මේ විදිහට මෙතෙන්ට ගෙනල්ලා දාන්නේ. ඉතින් මේ අය ගැන කතා කරොත් මේ අය පුංචි මත්ස්‍යයන්, ගෙම්බන්, ඒ වගේම කෘමි සත්තු, හෝණු විශේෂ වගේ අය තමයි ජීවීන් තමයි ආහාරයට ගන්න. ඉතින් මෙයාලා යම් තර්ජනයකට ලක් වෙලා සිටින ජීවීන් විශේෂයක්. ඉතින් අපේ රටේ සිදුවෙන දිගින් දිගටම සිදුවෙන පරිසර විනාශය වගේම පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටීම නිසා මම නිතරම කියන කතාවක් රිලවුන්ගේ ගහණය එක නෙවෙයි 10 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්කම අපිට වගේම පක්ෂීන් විශේෂ වලට දැඩි තර්ජනයක් වෙලා තියෙනවා. රිලා ගහණය ඉහළ යාම. ඉතින් රිලවුන් විසින් කුරුළු පැටවුන් සහ බිත්තර ආහාරයට ගැනීම නිසා, ඒ වගේම අපේ ගෙවල් වල ඇති කරන සුරතලයට ඇති කරන බලලුන්ගේ ගහණයත් යම් බලපෑමකට ලක් වෙනවා. ඉතින් අපේ නිවස්වල පක්ෂීන් එයාගේ ආහාර හිඟය නිසා එයාලා ආහාර ලබා ගන්න අපේ නිවස්වල ආසන්නයට එනවා. ඉතින් ඒතනදී අර ගෙවල් වලට ඇති කරන සුරතලයට සහ අයාලේ යන බලලුන්ට ඉක්මනින් මේ වගේ පක්ෂීන් ගොදුරු වෙනවා. ඒකත් යම් තර්ජනයක් මේ සත්තුන්ගේ ජීවිතවලට. ඉතින් මෙයාලා වටිනා කියන සම්පත් අපේ රටේ කුරුළු විශේෂ බොහෝ ප්‍රමාණයක් අපේ රටට ආවේනිකයි. ඒ හැම දෙනෙක්ම දැඩි තර්ජනයකට ලක් වෙලා තියෙන්නේ ඔය පරිසර විනාශය, රිලවුන්ගේ ගහණය ඉහළ යාම සහ සුරතලයට ඇති කරන අයාලේ යන සහ පොඩ්ඩක් කැම බීම අඩු වෙච්චාම බලලුන්ගේ ගොදුරු බවට පත් වෙන නිසා. ඉතින් අපේ ගෙදර නිතරම පක්ෂීන් එන්නේ මේ විදිහට කූඩු හදාගන්න එක හේතුවක් තමයි පොඩ්ඩක් මේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ ගෙදරගේ වටේට සහ වත්තට විදුලි පඹය යොදාගෙන කරන්ට් එක දාලා තිනවා. ඒක නිසා රිලවුන් එන්නේ නැහැ. ඉතින් බල්ල පූසොන්ටත් පොඩ්ඩක් අපේ ගෙදර එන්න බෑ. පොඩ්ඩක් තහනම් කලාපයක් කරලා තියෙන්නේ මේ අයගේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් මෙයාලා මේ විදිහට දින කිහිපයක් තුල ඇල්ලේ කුහරයක් හදලා මං හිතන්නේ මන් තොරතුරු හොයද්දි ලැබුණ විදිහට පුංචි බිත්තර දාන්න පුංචි කවුලක් වගේ එකක් තමයි හදන්නේ. ඒකේ තමයි බිත්තර දාන්නේ. ඉතින් මේ අය පිළිබඳව යම් තොරතුරු මට ලැබුණාම මේ වගේ දර්ශන ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ඇත්තටම තනියෙන් තොරතුරු හොයාගෙන කරනවා කියන එකත් පොඩි අමාරු වැඩක්. ඉතින් මේ අය ආරක්ෂා කළ යුතු ජීවීන්. ඉතින් මේ අය ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් තීන්දුව తీරන ගන්න වෙනවා. ඒකට යම් අපේ මැදිහත් වීමකුත් සිද්ධ වෙනවා. ඉතින් ඔය පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරන සුවිශේෂීම ජීවීන් කොටාශයක් තමයි පක්ෂීන්. ඒ වගේම මේ අය සංචාරකයන් අතරින් ලොකු ආකර්ෂණයක් තියෙනවා. ඉතින් මේ අය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි වැදගත් තීන්දුව తీරන ගන්න වෙනවා. එතකොට යම් කොටාස වලට යම් අසාධාරණයන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔය ඕස්ට්‍රේලියාව පහුගිය දවසක මම හිතන්නේ කැංගරුවන්ගේ ගහණය පාලනය කරන්නටත් යම් තීන්දුව తీරන ආරම්භ තිබ්බා. යම් නියාමනයන් යටතේ විද්‍යාත්මක සහ ඊට එහා ගිය විසඳුම් වලටත්. ඉතින් නවසීලන්තයත් එයාලගේ රටේ පක්ෂීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සම්බන්ධයෙන් යම් තීරණයක් අරගෙන තිබුණා. ඉතින් මේ වගේ දේවල් කියද්දි විවේචන එන්නත් පුළුවන්. ඉතින් මම මේ කියන්නේ මරන්න කියනවත් එහෙම කතාවක් නෙවෙයි. ඒ වගේ තීන්දුව తీරන වලට යන්න වෙනවා. මේ වගේ වටිනා සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි යම් නියාමනයක් යටතේ. එහෙම නැති වුණොත් අපිට මේ දේවල් නැති වෙනවා. අනාගත වෙලාවක් තිබුණු වෙලාවට මේ වගේ වීඩියෝ එකක්
දෙකක් දානවා. ඉතින් අඩුපාඩු දෝෂ තියෙන්න පුළුවන්. ඒවා නිවැරදි කරන අයටත් බොහොම ස්තුතියි. පුළුවන් නම් ෂෙයා කරලා ලයික් කමෙන්ට් එකක් දාන්න. එතකොට තවත් මේ වගේ වීඩියෝ දැක ගන්න අවස්ථාව ලැබෙයි.